මේ රටේ ආරක්ෂාව බිඳවට්ටන්න ඔබලාට කිසිම අයිතියක් නැහැ. ඇතැම් විට ඔබ අහලා ඇති කතාවක් තියෙනවා අර ඇමරිකානු රහස් ඔත්තු සේවය, මධ්‍යම රහස් ඔත්තු සේවයේ CIA එකේ නිලධාරීන්, ඒ වගේම FBI එකේ නිලධාරීන් සහ ලංකාවේ CID එකේ නිලධාරීන් එකට පුහුණුවක් කරා කියලා කතාවක් තියෙනවා. අනේ කතාවේදී මේ කඳවුර තුලදී ඒ පුහුණුව කරන නිලධාරියා මුලින්ම හාවෙක් මුදාහරලා මේ හාව අල්ලන් එන්න කියලා මේ කණ්ඩායම් තුනව යවලා තියෙනවා. ඒ කණ්ඩායම් තුන ගියාට පස්සේ බලනකොට මේ කඳුරේ කටුකම්බියෙන් පැනලා මේ හාවා ගිහිල්ලා ඒත් එක්ක සාක්ෂි කීපයක් ඉතුරු කරලා තිබ්බා. සුදු පාට ඔහුගේ මයිල් කීපයක් ඉතුරු කරලා තිබ්බා. එතකොට CIA නිලධාරීන් මේව හොයාගෙන ඇවිල්ලා කියනවා මේ වෙනකොට මේ දේශ සීමාව එහෙම නැත්නම් මේ කඳුරු සීමාව පැනලා තියෙන නිසා එහා පැත්තට අපිට යන්න නම් අපේ නිලධාරීන් සම්බන්ධ කරගන්න ඕනි කියලා. FBI එකේ නිලධාරීනොත් ඒ ආකාරයෙන්ම ඇවිල්ලා කියනවා මේ හාකෙන්දි හම්බුණා අපිට මෙතනින් ඉහාට රාජකාරියක් කරන්න විදියක් නැහැ. අපි මේ කඳවුර තුල විතරයි රාජකාරිය කරන්නේ. කඳවුරේ සීමාව තමයි දේශ සීමාව විදියට උන්ට කියලා දීලා තියෙනවා. මෙන්න එතකොට ලංකාවේ CID එකේ නිලධාරී ටික වලහෙට්ට තලතලා එනවා හාවා කියලා පිළිගන්න කියලා. අන්න ඒ කතාව අද සැබෑවක් වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයන මෙහෙයුම සම්බන්ධයෙන්. අද මේජර් ජෙනරල් සුරේෂ් සලේමැතුමාට ඒ රණවිරුවාට තලමින් අඩන්තේට්ටම් කරමින් ඔහුට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ක්‍රූර අමානුෂික වද හිංසා පමුණමින් ඔහුටම මේ වරද පිළිගන්න කියලා කියනවා. අපි දන්නවා ඒ කාරණාව CID එකෙන් කරද්දී ඒ කාරණාව අර ශානි මහත්මයා කරද්දී අනිත් පැත්තෙන් දිලීප් පීරිස් මහත්මයා ඒ කාරණාවම ගිහිල්ලා අධිකරණයේදී කියනවා ඒ කාරණාව පිළිගන්න කියලා. මේ රටට සාක්ෂි ආඥාපනත අඳුන්නලා දුන්න වෙලාවේ අපි දන්නවා සාක්ෂි ආඥාපනත අඳුන්නා දෙද්දිම ඒ ඉංග්‍රීසියෙන් දැනගත්ත මේ රටේ මිනිස්සු වැඩ කරන විදිහ ඒ නිසාම කිව්වා අත්අඩංගුවේ බාරයේ ඉන්න පුද්ගලයෙක් ලබා දෙන්න ලද ප්‍රකාශයක් සාක්ෂියක් විදිහට යොදා ගන්න බෑ කියලා. එහෙම තියෙද්දිත් අද ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් CID එකත් කටයුතු කරනවා. මේ කරන්නේ මේ රජයේ පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයනවා කියලා. එහෙම කියලා තමයි කිතුණු ජනතාවගේ ඡන්දය ලබා ගන්න. කිතුණු ජනතාවත් මේ රටේ මහත් සම්පූර්ණ ජනතාව රැවටීමට ලක් කරන අපි මහ මොලකරු හොයාගත්තේ ඒ තමයි සුරේෂ් සලේ කියලා එක පැත්තකට ඔහුට මේ වක්කීම් බැහැර කරනවා. තමන්ව බලයට ගේන්න දැඩි කැපකිරීමක් කරපු දෙමළ ඩයස්පෝරාව පිනවීමේ අදහසින් ලංකාවේ බුද්ධ්‍යංශ වට්ටා දැමීමේ අදහසින් ලංකාවේ බුද්ධ්‍යංශ රුදුරු ත්‍රස්තවාදයේ මර්ධනය කරාට ඒකට පරිගැනීමේ චේතනාවෙන් ඔවුන් ඩයස්පෝරාවේ අරමුණට උදව් කරන එක තමයි මේ කරන්නේ. එතකොට මේ ක්‍රියාව නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? මේ ක්‍රියාව නිසාම ඊළඟට ලංකාවේ බුද්ධ්‍යංශයේ යුද හමුදාවට පොලිසියට මේ කියන ආරක්ෂක සේවයට මේ රටේ තරුණ පරම්පරාව බැඳෙන එක නවතිනවා. එතකොට අනාගතයේ යුද හමුදාවේ තියෙන ශක්තිය හීන වෙනවා. මම මතක් කරන්න කැමතියි මේ වෙලාවේ මාලිමාවේ රජයටත් ජනාධිපතිතුමාටත් ඔබලාට මේ ජනතාව ලබා දුන්නේ తాවකාලික බලයක් විතරයි. ඔබලාට කිසිසේත්ම අයිතියක් නැහැ මේ රටේ බුද්ධ්‍යංශය, මේ රටේ රාජ්‍ය ආරක්ෂාව, ඒ ත්‍රිවිධ හමුදාව ඇතුළේ ඒ තියෙන බුද්ධ්‍යංශ බිඳවටලා මේ රටේ ආරක්ෂාව බිඳවට්ටන්න ඔබලාට කිසිම අයිතියක් නැහැ. අන්න එහෙම බිඳවට්ටන්න ගිය දවසට අපි අපේ සර්ව ජනයම සර්ව ජන බලයම පෙන්නලා මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරන යන පණිවිඩයක් මම මේ අවස්ථාවේ ලබා දෙනවා.